තියෙන බ්‍රහ්මයානේ වෙන මොකක්වත් නෙවෙයි. මාගේ ශාසනයේ තියෙන බ්‍රහ්මයානේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට යානේ කියලා කියන්නේ එහෙම නැත්නම් රතේ කියලා කියන්නේ අපි දන්නවා අපි රතයක් භාවිතා කරන්නේ මොකටද? අපි මේ ඉන්න ස්ථානයේ ඉඳලා තවත් තැනකට යන්න තමයි අපි රතයක්, යානයක්, වාහනයක් අපි භාවිතා කරන්නේ. එතකොට අපි නිවන කියන එක ස්ථානයක් හැටියට ගත්තොත් එහෙම ඒ නිවන කියන ස්ථානයට අපිට ගමන් කරන්න තියෙන එකම එක වාහනයයි, එකම එක මාර්ගයයි කියලා ඉස්සෙල්ලා කිව්වා. ඒ ස්ථානයට ගමන් කරන්න අපි නිවන කියන එක ස්ථානයක් හැටියට ගත්තොත් එහෙම නිවන කියන ස්ථානයට අපිට යන්න තියෙන එකම මාර්ගය තමයි මේ බ්‍රහ්ම යානේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන මේ බ්‍රහ්ම කියන එකෙන් හඳුන්වන්නේ ඇත්තටම අටුවාව විස්තර කරන හැටියට පවිත්‍ර. එහෙම නැත්නම් ආර්ය කියන උතුම් කියන අදහස තමයි මේ බ්‍රහ්ම කියන අර්ථයෙන් මෙතන බ්‍රහ්ම යානේ කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කිසි කෙනෙක් වඩනවා නම්, භාවිතා කරනවා නම්, එහෙම නැත්නම් ප්‍රගුණ කරනවා නම්, මේ ප්‍රතිපදාව වඩනවා නම්, ඒ වගේම මේක බහුල කොට මේක වඩනවා නම් ඒ පුද්ගලයා නිවනට සමීප වෙනවා. එහෙම නැත්නම් මේ බ්‍රහ්මයානය ඔස්සේ නිවන කියන ස්ථානයට පැමිණෙනවා, සාංසාරික විමුක්තිය සාධනය කරගන්නවා කියලා. ඒකට බුදුහාමුදුරුවෝ තවත් මේක පැහැදිලි කරනවා එක්තරා ආකාරයකට කොහොමද මේ බ්‍රහ්මයානය යානයකට සමාන වෙන්නේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඇතුළත් වෙලා තියෙන මේ කාරණාවන් කොහොමද රතයක් බවට පත් වෙන්නේ, රතයක් හැටියට මේවා දක්වන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරු පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරනකොට බුදුහාමුදුරු කියනවා අර මුලින් සඳහන් කරපු ජානුස්සෝණ කියන බ්‍රාහ්මණයා ගමන් කරපු අශ්වකරත්වයට සමාන වෙන හැටියට අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කතා කරනවා නම් මේ බ්‍රහ්මයානී කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ අශ්වකරත්වය ගැන අපි කතා කරොත් එහෙම මේ අශ්වකරත්වයේ ඉන්න අශ්වයෝ දෙන්න තමයි ශ්‍රද්ධාව සහ ප්‍රඥාව. එතකොට මේ බ්‍රහ්මයානයේ තුල අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අශ්වයෝ දෙන්න තමයි ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ අශ්වයෝ දෙන්න තමයි මේ කියපු බ්‍රහ්මයානය එහෙම නැත්නම් මේ රතය ඉදිරියට අරගෙන යන්නේ. එතකොට අපි දන්නවා අශ්ව කරත්තයක් ගත්තාම මේ අශ්ව කරත්තයේ අශ්වයා ඒ කරත්තයට සම්බන්ධ වෙන කොටසක් තියෙනවා. අපි ඒකට කියනවා රිය හිස කියලා. එතකොට මේ බ්‍රහ්මයානයේ කියන එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ මේ අශ්ව කරත්තය තුලත් එහෙම රිය හිසක් තියෙනවා. ඒ රිය හිසෙන් තමයි අර අශ්වයා ඒ රතයට සම්බන්ධ වෙන්නේ. මොකක්ද ඒ රිය හිස? අපි අර ඉස්සලා කතා කරපු හිරි එහෙම නැත්නම් පාපයට තියෙන ලැජ්ජාව තමයි මේ අශ්ව කරත්තේ රිය හිස බවට පත් වෙන්නේ. එතකොට මේ අශ්වකරත්තය තුල අශ්වයන් සම්බන්ධ වුණාට වැඩක් නැහැ. මේ අශ්වකරත්තය නිකන් තිබ්බට බෑ. මේ අශ්වකරත්තය පදවන දක්ෂ රතාචාර්යවරයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් රියදුරෙක් ඉන්න ඕනේ. ඒ වගේ රියදුරෙකුත් මේ බ්‍රහ්මයානයේ ඉන්නවා. කවුද ඒ රියදුරා කියන බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ඒ තමයි සම්මා සතිය. එහෙම නැත්නම් සිහිය කියන රියදුරා තමයි මේ බ්‍රහ්මයානය පදවන්නේ. නිවන කරා මේ රතය මේ යානේ අරගෙන යන්නේ වෙන කවුරුත් නෙවෙයි. අපි අද කතා කරපු සම්මා සතිය එහෙම නැත්නම් සිහිය තමයි මේ යානය අරගෙන යන්නේ. එතකොට අපි දන්නවා අශ්වකරත්තයක් තුල අශ්වාරෝහකයෙක් නැත්නම් මේ අශ්වකරත්තය පදවන පුද්ගලයා අශ්වයා හසුරවන්න භාවිතා කරන රැහනක් තියෙනවා. ලණුවක් තියෙනවා. මේ ලණුවෙන් තමයි අශ්වයන්ව මේ පුද්ගලයා හසුරවන්නේ. එතකොට මේ කියන බ්‍රහ්මයානෙත් ඒ වගේ ලණුවක් එහෙම නැත්නම් රැහනක් තියෙනවා. ඒ රැහන තමයි කියන එක බුදුහාඳුරු පැහැදිලි කරනවා මේ විදර්ශනාව සහ මාර්ග චිත්තය. මාර්ග චිත්තය කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඵලවලට ළඟා වීම සඳහා අපි හිතේ ඇතිවෙන මාර්ග චිත්තය. එතකොට විදර්ශනාව සහ මේ මාර්ග චිත්තය කියන දෙක තමයි මේ අශ්වකරත්තයේ තියෙන රැහෙන හැටියට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඊළඟට අපි දන්නවා අශ්වකරත්තය ගත්තොත් එහෙනම් මේකේ බාහිර ශරීරයක් තියෙනවා. නැත්නම් බාහිර කොටසක් තියෙනවා, කඳ කොටසක් තියෙනවා. මේ කඳ කොටස තුල තමයි අනිකුත් අර මේ රතේ තුල නැගලා යන පුද්ගලයා ඉන්න කොටස අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අර කරත්තේ හැටියට හඳුන්වන කොටස තියෙනවා. ඒ කොටසට අපි කියනවා ශරීරය. නැත්නම් කරත්තේ කඳ කියලා. මේ වගේ කඳකුත් මේ බ්‍රහ්මයානයේ නැමැති අශ්වකරත්තේ තියෙනවා. ඒ කඳ තමයි ශීලයේ හැටියට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. කය වචනේ කියන මේ ద్వාර දෙකේ තියෙන සංවර භාවය අපි ශීලය කියලා කියනවා. ඒ ශීලය තමයි මේ බ්‍රහ්මයානයේ නැමැති අශ්වකරත්තේ තියෙන
මේ කඳ. ඊළඟට මේ අශ්වකරත්තයේ රෝධ දෙකක් තියෙනවා. ඒ රෝධ දෙක තමයි සම්මා වායාම. එහෙම නැත්නම් නිවැරදි වීරිය තමයි මේ අශ්වකරත්තයේ තියෙන රෝධ. ඊළඟට මේ රෝධ දෙක එකිනෙකට සම්බන්ධ වෙන දණ්ඩක් ආකාරයක උපකරණයක් එහෙම නැත්නම් කොටසක් තියෙනවා. අපි ඒකට කියනවා අකුර කියලා. ඒ අකුර එහෙම නැත්නම් මේ සම්මා වායාම නැමැති රෝධ දෙක එකට සම්බන්ධ කරන මේ දණ්ඩ තමයි මොකක්ද? සම්මා සමාධිය. සමාධිය එහෙම නැත්නම් සිතේ එකඟතාව නැමැති මේ කාරණාවෙන් තමයි මේ සම්මා වායාම කියන රෝධ දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට මේ අශ්වකරත්තයේ ඇතුලේ ඉඳගෙන යන්න ආසනයක් සහිත කොටසක් තියෙනවා. ඒ ආසනයක් සහිත කොටස තමයි බුදුහාඳුරු පැහැදිලි කරන මේ බ්‍රහ්මයානේ නැමැති යානේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මේ රතය තුල තියෙන ඒ ආසනයේ සහිත කොටස තමයි අලෝභය කියලා කියන්නේ. ඊළඟට අපි දන්නවා මේ අශ්වකරත්තයක් ගත්තොත් එහෙම අශ්වය දෙන්නෙක් ඉන්නකොට ඒ අශ්වය දෙන්න සමානව ගමන් කරන්න ඕනේ. එක අශ්වයෙක් එක පැත්තකට අනිත් අශ්වයා අනිත් පැත්තට ගියොත් එහෙම මේ රථේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ නිවැරදි ආකාරයට. මේ විදිහට මේ අශ්වය දෙන්න සමානව සම්බන්ධ කරගෙන යන තවත් කොටසක් තියෙනවා මේ අශ්වකරත්තේ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා උපේක්ෂාව. එතකොට ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන මේ අශ්වය දෙන්න සමානව ගමන් කරන කොටස තමයි උපේක්ෂාව කියලා කියන්නේ. උපේක්ෂාවෙන් තමයි මේ බ්‍රහ්මයානිය සමානව ඉදිරියට අරගෙන යන්නේ. එතකොට මේක ඇතුලේ ඉන්න පුද්ගලයා ළඟ ආයුධ පහක් තියෙනවා. හදිස්සියේ යම්කිසි අවස්ථාවක මේ බ්‍රහ්මයානෙන් ගමන් කරනකොට තමන්ට මොකක් හරි හිරිහැරයක් පීඩාවක් වුණොත් එහෙම ඒ හිරිහැර සහ පීඩා වළක්ව ගන්න ආයුධ පහක් මේ පුද්ගලයා අරගෙන යනවා. මොනවාද ඒ ආයුධ පහ? අර අපි මුලින් කතා කරපු අව්‍යාපාදය, මෛත්‍රියට සමාන වෙච්ච අව්‍යාපාදය, ඒ වගේම අවිහිංසාව කියන ආයුධ දෙකත්, ඊළඟට කාය විවේකය, චිත්ත විවේකය සහ උපදි විවේකය කියන මේ විවේක තුන නැමැති මේ විවේක නැමැති ආයුධ තුනත් අර කියපු අව්‍යාපාදයත් අවිහිංසාවත් කියන මේ ආයුධ පහ ඒ පුද්ගලයා අරගෙන යනවා. ඊළඟට ඒ පුද්ගලයා මේ අශ්වකරත්තයේ ගමන් කරනකොට පපු ආවරණයක් පැලඳගෙන යනවා. මේ ආවරණයේ තියෙන අර ඒ පිටින් එන ඊතල ආදී මේ පීඩාවන්ගෙන් බේරෙන්න තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා පපු ආවරණයක් පැලඳගෙන යනවා කියලා බුදුහාඳුරු දේශනා කරනවා. ඒ පපු ආවරණයේ හැටියට බුදුහාඳුරු උපමා කරලා දක්වනවා මේ අශ්වකරත්තේ ඒ පුද්ගලයා පැලඳගෙන ඉන්න පපු ආවරණය තමයි බ්‍රහ්මයානේ තියෙන ඉවසීම. එහෙම නැත්නම් අපි ශාන්තිය නැත්නම් කන්තිය කියලා පාලි භාෂාවෙන් හඳුන්වන මේ ඉවසීම තමයි මේ පුද්ගලයා පැලඳගෙන යන පපු ආවරණය. මෙන්න මේ විදිහට ලෝතර බුදුරජාණන් වහන්සේ අර කලින් මාර්ගයක් හැටියට දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය අර ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා ආපු සුදු පැහැයෙන් බබලපු බ්‍රහ්මයානයට සමාන කරලා මේක පැහැදිලි කරනවා මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී. එතකොට අපිට පැහැදිලි වෙනවා නිවන නැමැති තැනට අපිට ගමන් කරන්න තියෙන එකම යානය මේ බ්‍රහ්මයානය. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ සංකේතාත්මක යානයකට රථයකට උපමා කරලා දැක්විය අර ආනන්ද හාමුදුරුවෝගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්. හොඳයි සාදුකාරයක් දෙන්න. තව පැත්තකට අපි වැරගෙන ගියා නේද? ඒකට මේ එකම යානයේ තියෙන එකම වාහනයේ තියෙන්නේ නේද? අපිට ඕන හැටියට පික්මී දාගෙන යන්න බෑ. එකම යානයේ තියෙන. මොකද ඒක අංග සම්පූර්ණයි, ශක්තිමත් නේද? ගමන දුෂ්කරයි. දුෂ්කර තැනකටයි යන්න වෙන්නේ. අපහසුයිනේ. ඒකට හොඳ වාහනයක් වෙන්න ඕන. නේද? මේ කියපු වාහනේ හොඳ ශක්තිමත් නේද? අංග සම්පූර්ණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එසේමයි. පූජ්‍ය ටැම්පිටි ඉන්දිමල අපේ පඬිතුමාණන් වහන්සේ කාලයක් බලලා වස් පවාරණයක් අද තියෙනවා. මේ සූත්‍ර ගණනාවකින් කියපු කරුණු ටික අපේ හාමුදුරනේ අපිට සංක්ෂේප කරලා සංක්ෂිප්තව අවවාදාත්මක උපදේශාත්මකව අපට යමක් දේශනා කරන්නකෝ. හොඳයි. අද ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඒ කාරණාවන් නැත්නම් ඒ ඉගැන්වීම් විවිධ උපමා උපමේයන් ඔස්සේ විස්තර කරගන්න යෙදුණා. ඒ අවසාන වශයෙන් දැකපු මේ බ්‍රහ්මයානයේ විදිහට විවරණය කරලා ඒ කියන්නේ යානයක් විදිහට පාරිශුද්ධ යානයක් විදිහට මේ මාර්ගේ ගමන් කරන්න නම් කොයි විදිහටද යා යුත්තේ? ඒකේ බුදුරජාණන් වහන්සේ රථයකට උපමා කළ බ්‍රහ්මයානයේ ඒ අංග පිළිබඳ විස්තර කරගත්තා. එහෙම නැතිනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය
යනකොට මාර්ගයේ ගමන් කරනකොට කල්යාණ මිත්‍ර ගුණය එහෙම නැත්නම් මඟදී සහායකයන් බවට පත් කරගෙන අපි යන පරිවාර සේනාව කොයි විදිහටද පත් කරගන්න ඕන කියලා. එහෙම එතනදී පැහැදිලි වෙන්නේ එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරනවා කියලා කියන්නේ හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇති කරගන්නවා කියන එක. කල්යාණ මිත්‍රයයි කියලා කියන්නේ එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනාට. ඊළඟට දැක්වා අවිජ්ජාව. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය හා අනුරූපව මේ ලෝකයේ අපිට වැහිලා තියෙන හිරියොතප්ප දෙකෙන් වැහිලා ගිහිල්ලා තියෙන මේ අහිරික අනොත්ප්ප දෙකෙන් වැහිලා ගිහිල්ලා තියෙන මේ අන්ධකාරයට පත්වලා තියෙන කළු වෙලා තියෙන පෙනෙන්නේ නැති ඝන අන්ධකාරයක් වෙච්ච මේ මාර්ගය විවර කරගන්න පුළුවන් වෙන්නේ හිරිය සහ ඔත්තප්ප කියන කාරණා දෙක ඉස්මතු කරගත්තාම. ඒ කියන්නේ ලැජ්ජා පාපවට ලැජ්ජාවත් බයත් ඇති කර ගැනීම තුලින් තමයි අන්ධකාරය නැති කරලා මේ මාර්ගය විවර කරගන්න පුළුවන් වෙන්නේ. මේක අවිජ්ජා සූත්‍රය. දැන් තව මේ සූත්‍ර ගණනාවකම පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයකටද මේ ආර්ය වෙච්ච මාර්ගාංග 8ක් වෙච්ච මේ මාර්ගයන් පුහුණු කරන්න කියලා. ඒක සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා දැන් අවිජ්ජා සූත්‍රයේදී පැහැදිලි කරන සම්මා දිට්ඨිය වඩනකොට එයාට සම්මා සංකප්පය වැඩෙන සම්මා සංකප්පය වැඩෙනකොට සම්මා වාචාව වැඩෙනවා කියලා. ඒක අර මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් විදිහට තමයි ඒ තැනදී විග්‍රහ වෙන්නේ. ඉතින් මේ සියලු කාරණා දිහා බැලුවාම අපිට ගන්න තියෙන අදහස තමයි සාමූහික වශයෙන් මේ මාර්ග සංයුක්තය නැත්නම් මග්ග සංයුක්තය කියලා දක්වන මේ සංයුත්තේදී මොන මාර්ගයේද සත්වයා ගමන් කළ යුතු වන්නේ කියන එකයි මේ සූත්‍ර දේශනාවකෙන් පැහැදිලි කරන්නේ. එහෙමනම් අපිට තියෙන්නේ මේ බොහෝ දුර ගමනක් ඇවිල්ලා තියෙනවා අපි. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මාර්ගේ දන්නේ නැතුව. අමුල්ලස්ස මග්ගං ආචික්කේය නොමග ගිහිල්ලා තියෙන අපි. එහෙමනම් මේ තමයි අවස්ථාව නිවැරදි මාවතට පිළිපනින්න. නිවැරදි මාවතට නිවැරදි මාර්ගයට එළඹෙන්න. නිසා හොඳ සිහියක් අරගෙන අදිස්ථානයක් අරගෙන මේ ලැබුණා වූ මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍යාත්ම භාවය අපි අර්ථවත් කරගමු. මේ මාර්ගයේ පිළිපදිමු. මාර්ගයේ පිළිපදින්න අමාරු නෑ ක්‍රමානුකූල මාවතක් දක්වලා තියෙනවා. හිමීට ක්‍රමානුකූල මාවත අත් නොහැර චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්හාති පදහති කියලා කිව්ව වායාම හේවත් ව්‍යායාම හේවත් යෙදවීම වීර්ය සහගත යෙදවීමයි වැදගත් කාරණේ බවට පත් වෙන්නේ. වෙනුවෙන් ඔබ හැම දිනාට මේ උතුම් සදාම් සාකච්ඡාව උපකාරී වේවා. අප හැම දිනාට ඒ වෙනුවෙන් ශක්තිය ලැබේවා, ප්‍රඥාව ලැබේවා, මට ප්‍රඥාව පහළ වේවා කියලා අදිස්ථානයක් ඇති කර ගන්න. හොඳයි, තවත් සාදුකාරයක් දෙන්නකෝ නේද? මහා ගැඹුරු ධර්ම කරුණු රාශියක් තමයි මේ වෙලාවේ හැටියට අපේ හාමුදුරන්